හිතවතුනි සුබ දවසක් හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හැමදාමත් වගේ අපේ කතා බහට. ඉතින් ජීවිතය ගැන කතා කරන අපේ නාලිකාව ඔබ කාලයක් අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්නවා. අපි කතා කරපු දේවල් වලින් අපි ඔබට අරගෙන ආපු වැඩසටහන් ඇතුලේ ඔබ ජීවිතයට යමක් එකතු කරගත්තා නම් ඔබ හිතලා බලන්න අපි අපේ ව්‍යායාමයේ කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. අපේ සතුට ඒකයි. ඔබ ඉන්න තනින් කාඩියක් හරි ඉස්සරහට යන එකයි අපේ බලාපොරොත්තුව හැමදාමත් වගේ. ඉතින් අද වැඩසටහන බොහෝම සුවිශේෂී වැඩසටහනක්. ඔබට නැවතිල්ලේ එක් වතාවක් නෙවෙයි දෙතුන් වතාවක් හතර පස් වතාවක් හිතන්නට ඔබ පොළඹවන්න පුළුවන් වැඩසටහනක් මේ අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔබ ටිකක් හිතලා බලන්න. අපි අවට විශාල වශයෙන් පිරිස් ඉන්නවා. අපිට සමීපයේ බොහොම පිරිසක් ඉන්නවා. මේ පිරිස් අපට ඇත්තටම ආදරේද? ඇත්තටම අපට පක්ෂපාතීද? අපිත් එක්ක හදවතින්ම ගැටිලා ඉන්නවද කියන එක පිළිබඳව ඔබ ටිකක් හිතුවද? ඉතින් නැවතිල්ලේ හිතන්න කියන්නේ මම ඒකයි. මේ කාරණය අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපි අවට ඉන්න පිරිස අපිට ඇත්තටම සමීපද කියන එක පිළිබඳව අපි ටිකක් හිතන්න ඕනේ. මේක කොහොමද හරියට හිතන්නේ කියන කාරණය පිළිබඳව අපට පැහැදිලි කරලා දෙන්න වෙන කවුරුත් නෙවෙයි. හැමදාමත් වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ ජීවිතයේ දකින්න විදිහ අපිට කියලා දෙන අපේ ගෞරවනීය වෛද්‍යතුමන්, වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ආයුබෝවන් බොහෝ ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම සුවිශේෂී මාතෘකාවක් වෛද්‍යතුමනි. මට නම් හිතා ගන්නට බෑ මේ දේවල් කොහෙන්ද මැවෙන්නේ කියලා ඔබතුමාට. ඇත්තටම මේ අපි නොහිතුවත් මං හිතන්නේ අපි හැම මොහොතෙම හිතන්න ඕන කාරණයක්. ඒ තරම්ම වැදගත් වෙයි අපේ නරඹන ඔබට. වෛද්‍යතුමනි දැන් අපි ආවට ඉන්න පිරිස අපිට සමීපද අපිට ආදරේද කියන දේ පිළිබඳව අපි පැහැදිලි කරගන්නේ කොහොමද අපි මේක හඳුනගන්නේ. ඉතින් මං කැමති මේක අපි හැමදෙනාම මේ හඳුනා ගැනීම කරන්න ඕනේ ඇයි? මේක ඇත්තටම මෙච්චර මේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තින්නේ ඇයි කියන තැනින් අපි කතාව පටන් ගමු. මම හිතන්නේ ඔබතුමාට ඇති දීර්ඝ වශයෙන් මේක ගැන කතා කරන්න. ඔව්. ඉතාමත්ම අපි කතා කරන මාතෘකාවලින් ඉතාමත් වැදගත් මාතෘකාවක් මේක. මේකේ වැදගත්කම කොපමණද කියලා කියන්න බෑ. මොකද මේක හරියට ඉගෙනගෙන ක්‍රියාත්මක කරොත් ඔබට විශාල දියුණුවක් වෙනවා. ඒ කියන්නේ වැඩි කලක් යන්න නැතුව දියුණුවක් වෙනවා. මෙහෙම අපි ඇයි මෙහෙම අප වටා ඉන්න හඳුනා ගන්න අවශ්‍ය කියලා මම උදාහරණයක් ගන්නවා. දැන් අපේ අතීතයේ පටන් ගත්තාම සමහර අපි හිතමු සටන් වලදී වුණත් ඉදිරියට ගියාට පස්සේ ඒ සටන් විනාශ වෙන්න ප්‍රධානම හේතුව ළඟම හිටපු කෙනෙක්ගේ පාවාදීම. ඒක නිසා අපි අවට ඉන්න අය දැන් අද වෙන විට ලෝකේ වුණත් සමහර ඔත්තු සේවා හරහා ඒ දැනුම් දීලා ළඟම ඉන්න කෙනෙක් තමයි ඒ ඔත්තු දෙන්නේ. ඒ නිසා ඔබ වටා ඉන්න ඔබ ළඟින් ඉන්න අය ගැන ඉතාමත් විමසිලිමත් වෙන්න ඕන සහ හඳුනා ගන්න ඕන. අපි දැන් ගොඩාක් හොඳයි හොඳ යාළුවෙක් හිතවත් කියලා හිතන් ඉන්න දෙනා අපි හිතන එක විදිහට නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අදම ඔබ වටා ඉන්නේ ඇත්තම යාළුවෝද ඇත්තම හිතවත් අයද ඇත්තම ඔබට විශ්වාස කරන්න පුළුවන්ද ඇත්තටම ඔබට ආදරය කරනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන පසු විපරමක් ලෙස හැරිලා. එහෙම නැත්තම් ඔබ දන්නේවත් නැහැ ඔබට කරදරයක් වෙනකන්. අර කියමනක් දෙනව නේද? දුර ඉන්න සතුරට ළඟ ඉන්න මිත්‍ර වයසින් ඉන්න කෙනා බය වෙන්න බයයි කියලා හානියක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ මිත්‍රෙක් වගේ පෙනී සිටනවා නමුත් ඔහු මිත්‍රෙක් නෙමෙයි. ඉතින් දුර ඉන්න හතුරට වඩා බය වෙන්න ඕන කියලා කියනවා. ඒ කතාව ඇත්ත. මොකද තමා ළඟින්ම ඉන්න කට්ටිය ගැන ඒක නිසා බලලා ඇත්තටම හොඳයි ඉන්න පුළුවන්. ඇත්තටම මේ අතර නරක අයත් ඉන්න පුළුවන්. ඉතින් අපි නරක අය හඳුනාගෙන ඔවුන් ඈත් නොකරොත් ඔවුන්ගෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක හැමදෙනාම ඊටාම ගැඹුරෙන් හිතලා දැම්මම දැන් ක්‍රියාත්මක කරන්න ඔබට නිකන් හිතෙන්න නෑ මේ වටේ ඉන්න ඔක්කොම හොඳයි. ඔක්කොම වගේ මට ආදරේ විශ්වාසයි කියලා. අපි බලමු ඉස්සරහට කොහොමද මොවුන් හඳුනා ගන්න නිසා ඔබේ ජීවිතේට වැදගත් වෙන හැටි බලමු. ඉතින් මේක ඊටාම වැදගත් දෙයක් හැමෝම මේක කල්පනා කරලා මේක හොඳට හිතට ගන්න ඕන තැන. අනිවාර්යයෙන්ම අපි සමහර විට මේ දේ අපිට පැහැදිලි කරගන්න බැරුව අපේ ජීවිතේ වරද්දාගත්ත තැනුත් තියෙන්න පුළුවන් නේ වෛද්‍යතුමනි. ඔබට අත්දැකීම් ඇති සමහර විට අනේ මටත් මෙහෙම වුණානේ මට මේක මීට කලින් මේ වැඩසටහන අහන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා සමහර විට ඔබට හිතෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා වැඩසටහන ෂෙයා කරන්න. මොකද තව කෙනෙකුටත් මේක තොරතුරු දැනගන්න හැකියාව තියෙන නිසා මම මේ යෝජනාවත් ඔබට කරනවා. වෛද්‍යතුමනි දැන් තමයි මේකෙන් කොහොමද මේකෙන් අපි මෙහෙම කරන එකෙන් අපිට මොකක්ද ලැබෙන වාසිය කියන එක අපි පැහැදිලි කරනවා. වාසිය තමයි දැන් තමා වටා ඉන්න
පිරිස ඉතාම හොඳ වුණාම ඒ පිරිස අඩු වෙන්න පුළුවන්. විශාල පිරිසක් නේද හොඳ වුණාම Tamanට ඒක වාසි ගන්නවක් වෙනවා. එකක් තමයි Tamanට හදිස්සි කරදරයකට ඔහු උදව්වට එනවා. ඒ වගේ Tamanට කොයි දවසකවත් ඔහුන් කරදරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුන්න මුදලට ගන්න බෑ කරදරයක් කරන්නේ නැහැ. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා Taman මේ හරි ළඟ පිරිසක් තබා ගත්තාම. ඔක අනිත් පැත්ත තමයි අවාසි තමයි අපි වැරදි කෙනෙක් තියාගත්තොත් ඒකේ ප්‍රතිඵලය එක වැරදි කෙනෙකුට පුළුවන් අර සියලුම තමන් ගෙනෙන දර්ශනය විනාශ කරන්න. එක්කෙනෙකුට පුළුවන් මුදලට පාවා දීලා එහෙම නැත්නම් වැරදි වැඩක් කරලා නම කැත කරලා පුළුවන්. ඒක නිසා තමන් ළඟින් ඉන්න අය ඉතා වැදගත් වෙනවා. වාසි සහගත තරුණු තියෙනවා මෙහෙම හොඳයි ඉන්නවනම් තමන්ට වාසිම තමයි ලැබෙන්නේ. ඒකෙම නරකයි ඉන්නවනම් තමන් කොච්චර හොඳ වුණත් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් නායකයා හොඳ වෙනවා කියන වටේ ඉන්න අය හොඳ නැහැ කියලා. ඒක නිදහසට කරුණක් නෙමෙයි. වටේ ඉන්න අය හොඳ නැත්තම් අපි බලලා ඔහුන්ට උපදෙස් දීලා කොහොම ඈත් කරන්න ඕන හදන්න ඕන. ඒක නිසා වාසි ගොඩක් තියෙනවා. හොඳ අය නම් ඉන්නේ Tamanට වාසි ගොඩයි. පැහැදිලිවම දැන් ඔවුන්ගේ අපි දැන් හිතුවට මේ මොක ක්‍රියාවෙන් නැතුව අපිට ලබා දෙන අදහස් වලින් පවා අපිට මේ විනාශය සිද්ධ වෙන්න පුළුවන් නේ වෛද්‍යතුමනි නේද? ඒ කියන්නේ වැරදි අදහස් තියෙන කෙනෙක් අපිට මේ වැරදි අදහස්ම අපේ මනසට ඇතුල් කරාම එතනින් පස්සේ අපේ අනාගතයත් එතනින් අවසන් වෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරන්න සූදානම් වෙන්නේ දැන් මේ කැලේ තමයි මම හිතන්නේ වැදගත්ම කොටස බවට පත් වෙන්නේ. කොහොමද මේ අපි පක්ෂපාතී අය අපිට කැමති අය ඇත්තටම කැමති අවංකව කැමති අය අපිට ආදරේ අය මේ පිරිස හරි හැටි හඳුනාගන්නේ කියන ක්‍රමවේදය පිළිබඳව මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. මේ දැන් මේක තමයි අපේ පාඩම. අපි අවට ඉන්න අය අපිට ඇත්තටම පක්ෂපාතී ඇත්තටම ආදරේද ඇත්තටම විශ්වාසද කියලා අපිට හඳුනගන්න තියෙන ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔබ උදව් 100ක් කරලා උදව් කරලා ඔබට උදව්වක් කරන්න බැරි වුණ මොහොතේදී ඔවුන් හැසිරෙන ආකාරය බලන්න. දැන් අපි ජීවිත කාලෙම පුළුවන් හැම හැකි වෙලාවෙම උදව් කළා අපිට සමහරට ප්‍රශ්නයක් නිසා හෝ අපිට කාර්යබහුල නිසා අපිට උදව්වක් කරගන්න බැරි වෙනවා. අන්නේ මොහොතේදී අපිට පුළුවන් හඳුනගන්න ඇත්තටම කවුද මේ ඉන්න පුද්ගලයා කියලා. අපිට එක උදව්වයි කරන්න බැරි. ඔහුට අර මුල ඔක්කොම අමතකයි. ඔහු බැන යනවා නැත්නම් ඔහු වැරදි ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔහුට අර මුල ඔක්කොම අමතක නම් ඔහු ඒ මොහොතේ හඳුනගෙන ඔහු ඈත් කරන්න. එවැනි පුද්ගලයන් ඉතාම භයානකයි. මොකද අච්චර උදව් කරලා ඒක මතක නැත්නම් එවැනි පුද්ගලයන්ගෙන් ඊගාව මොහොතේදී හානියක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. එක්තරා මම දන්න මිතුරෙක් ඉන්නවා. ඒ කිව්ව කතාවක් තමයි ඔහුගේ ඥාති දරුවන් දිනපතා විදුහලට ගෙනලා තියෙනවා අවුරුදු 8ක් 10ක්. ඔහුම ගෙනලා උදව් කළා. ඉතින් ඒක ලොකු කැපකිරීමක්නේ. සහ ආරක්ෂිතව ගෙනහිල්ලා ආපහු ගෙනල්ලා ගේනවා ගෙනියනවා එහෙම කරලා තමන්ගේ දරුවගේ බලාගෙන ඔහොම ඉඳලා තිනවා. එක දවසක ඔහුන් ඉල්ලපු එක උදව්වක් කරන්න බැරි වෙලා. පොඩි උදව්වක් කරන්න බැරිලා. ඉතින් එදා ඒ උදව් බැරි වුණා කියලා ඔහුට තන දොස් කියලා එහෙම ගොඩක් තැන විවේචනය කරලා තියෙනවා. එතකොට ඔහු ඊට පස්සෙ තීරණයක් කරගෙන ඉතින් මම මෙච්චර කාල මේ දරුවන් අවුරුදු ගණනාවක් විදුහල් ගෙනිච්චා රැක බලාගත්තා ආරක්ෂා කරා. ඒ ඔක්කොම මතකලා මෙන්න මේ එක වැරද්දක් උදව්වක් කරගන්න බැරි. වැරද්දකුත් නෙමෙයි උදව්වක් කියලා උදව් කරගන්න බැරි වෙලා. උදව් කරගන්න බැරි නම් මෙන්න මාව විවේචනය කරනවා නම් මෙහෙම කට්ටිය කියලා ඔවුන් ඈත් කරලා තිබුණා. එතකොට අපිට මෙන්න මේ උදාහරණෙම අපි ගත්තාම ඔබටත් මේ සවන් දෙන ඔබටත් මෙහෙම අත්දැකීම් ඇති. ඔබ උදව් කරලා තියෙනවා එක උදව්වක් කියලා ඔබට කරගන්න බැරි වෙනවා. ඔබ කාර්යබහුල නම් නැත්නම් ඔබට මුදල් පහසු ගන්න තමන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට අන්නේ මොහොතේදී හැසිරෙන ආකාරය බලලා එවැනි පුද්ගලයන් අඳුරගෙන අයින් කරන්න ඕනේ. මේකට අපි තව ක්‍රමයක් පාවිච්චි කරනවා. කෙනෙක් උදව්වක් කරාට පස්සේ අපිට උදව්වක් කරත් අපිටත් ඔය වැරද්ද වෙන්න පුළුවන්. අපි ඒ උදව් කරපු ටික සටහන් කරලා තියෙනවා. මෙන්න මේ උදව් කරලා තියෙනවා කියලා. එතකොට ඕකෙන් වරදක් අඩුපාඩුවක් අපි බලන්න මුලින්ම උදව් ටික. එතකොට ඕකේ දෙපැත්තක් තියෙනවා. එතකොට උදව් ටික වල අපිට ඕකේ අඩුපාඩු නෙමෙයි පේන්නේ. එතකොට හැබැයි අපි අරම පුද්ගලයන් නිතරම උදව්වක් අපිට කරන්න බැරි මුල අමතක කළ විවේචනය කර යන අය පුළුවන් තරම් ඈත් කරන්න ඕන එක පිරිසක්. එතකොට අපි එක පිරිසක් හඳුනාගත්තා. ඔන්න ඔය පිරිස අපි බොහොම ප්‍රවේශමින් අදම පොඩ්ඩක් ඈතින් තියන්න. මං කියන්නේ මේ තරහ වෙන්න නෙමෙයි ළඟ රවුමෙන් රවුම් දෙකක් තුනක් ඈතින් තියන්න. නැතුව මේ තරහ වෙන්න නෙමෙයි. ඈතින් තියලා ඔහුන් එක්ක ගනුදෙනු කරන්න. මොකද ළඟ රවුමට ගන්න බෑ. ළඟ රවුමට ගත්තොත් වැඩි කල්යන් ඉස්සෙල්ලා විනාශයක් වෙනවා.
ඉතිං වෛදතුමනි අපි විශේෂයෙන්ම කතා කරේ අපි අවට සිටින අපේ මේ ළඟින් ආශ්‍රය කරන පිරිස අපිට ඇත්තටම ලෙංගතුද ආදරේද කියන කාරණය පිළිබඳව හරියට හඳුනාගන්නේ කොහොමද කියන කාරණය. වෛද්‍යතුමනි එහෙනම් අපිට පුළුවන් ද තව ඔබතුමාගේ ජීවිතේම ගොඩාක් ඔබතුමාට අත්දැකීම් තියෙන නිසා මේ කාරණා පිළිබඳව ඔබතුමාටත් පෞද්ගලිකවත් අත්දැකීම් ඇති, තවත් ඔයාගේ අත්දැකීම් ඇති. මම කැමතියි තව උදාහරණ දෙක තුනක් එක්ක මේක පැහැදිලි කරගන්න පුළුවන් නම්. ඔව්. ඊටාම තව කොටසක් ඉන්නවා. දැන් ඔන්න අපි දුරකථන ඇමතුම් අපිට පිළිතුරු දෙන්න පුළුවන් අවස්ථා ඉන්නවා. සමහරට බැරි අවස්ථා තියෙනවා. දැන් අපි සමහර ව්‍යාපෘති වලට සමහර සොයාගැනීමට පරීක්ෂණයන්ට හෝ විදේශගතයන් අවස්ථාවලදී ගියාම අපිට හැම එන දුරකථනෙම උත්තර දෙන්න බෑනේ. සමහරලාට දුරකථනම 100ක් આવත් ඔකට උත්තර දෙන්න බෑ. සමහරට නිතරම දුරකථන ඇමතුමක් කවුරු හරි දුන්නොත් ඒත් උත්තර දෙන්න බෑ. සමහරට අපිට මාසයක් දෙක තුනක් වුණා උත්තර නොදෙන්න පුළුවන්. හැබැයි අපි ඔහුගේ ජීවිත කාලේ ගොඩාක් අපි උදව් කරලා තියෙනවා. උදව් කරලා අපි එක දුරකථන ඇමතුමයි 2යි 3යි උත්තර නොදුන්නාම අපිට බැනගෙන එනවා නම් අපිට එහෙම විවේචනය කරනවා නම් ඒත් ඒ පුද්ගලයා හඳුනා ගන්න ඕනේ. මේ පුද්ගලයන් හරි භයානකයි. ඇයි දැන් අර කරපු උදව් ඔක්කොම මතකනේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපි කරදරයක් වෙලාද අපි ව්‍යාපෘතියක දෙන්නේ අපි මොනවද කරන්න කියලා දන්නේ. ඔහේ මේ බනින්නගෙන යනවා. ඉතින් ඒ පුද්ගලයන් ආශ්‍රය කරන්න බෑ පළවෙනි රවුමේ. ඔහුම තරහ නෙමෙයි ඔහුම පළවෙනි රවුමෙන් ඈතට තියෙනවා. අපි මේ කතාන්නේ පළවෙනි රවුම ගැන. මොකද පළවෙනි රවුමේ ළඟ තියාගත්තොත් ඔහුන් නිතරම චෝදනා කරන්නේ. කොටසක් ඉන්නම චෝදනාම කරන. මොනවා කරත් කෝල් එකක් ආන්සර් නොකරත් චෝදනා කරනවා. අර උදව් මතක නැහැ. මොකක් හරි උදව්වක් ඉල්ලලා මේ එහෙම කරත් පනිනවා. අන්නේ දෙවෙනි ඒ කොටසත් මේකෙන් ඈත් කරන්න ඕන කොටසක් වෙනවා. ඒතකොට අපි දෙකක් කතා කරා. පළවෙනිව කතා කරා මේ උදාහරණයක් ගත්තා අපි මුල මතක නැහැ මොකක් හරි උදව්වක් බැරි වුණ ගමන් විවේචනය. දෙවෙනි එක තමයි අපි දුරකථන ඇමතුමක් ආන්සර් කරොත් ඔන්න මේ විවේචනය කරනවා. තව අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි හොඳටම අවස්ථාවක් අපි උදව්වක් ඉල්ලලා බලනවා. දැන් අපි වටා ඉන්න එකකින් අපි උදව්වක් ඉල්ලලා බලනවා. කරන්න පුළුවන් පොඩි උදව්වක් ඉල්ලලා බලනවා. අපි කොච්චර උදව් කරත් ඔහු අපිට උදව්වක් කරන්නේ නැත්තම් ඒ කියන්නේ අපි උදව්වක් ඉල්ලුවම මග හරිනවා. හැමදාම කියනවා නෑ මම අද නම් බෑ හෙට කරන්න. නැත්තම් මම මෙහෙම ගොඩක් කරන්න පුළුවන්කම තිබුණා. අනේ මට දැන් බෑ. ඕ මේ වෙලාවේ බෑ. මට මේ දවස් 7කට ඉස්සෙල්ලා කිව්වනම් පුළුවන්. මේගොල්ලෝ කවදාවත් උදව් කරන්නේ නෑ. අපි බලනවා මේගොල්ලෝ වටේ ඉන්න අනිත් අයටත් එහෙමයි. හැමෝටම වචන විතරයි. වචන කතා කරනවා නිකන් අර ඒ කියන්නේ දැක්කහම නිකන් ආයිත් මේ මාර්ග කරන්නම් මේක කරන්නම් අපි ඕන වෙලාවක ඉන්න ඕන දෙයකට ඉන්නවා. හැබැයි වචන විතරයි කටින් උත්තර කවදාත් උදව් ගන්න. අන්න ඒ වගේ අයත් හරි භයානකයි. මොකද ඔවුන්ගේ භයානකයි කියන්නේ ඔවුන් කාටවත් උදව් ගන්න. ඔවුන් බැලුවම අම්මලා තාත්තට උදව් ගන්නෙ නැහැ. සහෝදරන්ට උදව් ගන්න. යාළුවෝ උදව් ගන්න. වචන නම් ආයෙත් හොඳටම තියෙනවා. එවැනි පුද්ගලයන් අපි අවස්ථා දෙක තුන අඳුරගත්තොත් ඒ පුද්ගලයන්ුත් පළවෙනි රවුමේ තියන්න හොඳ නැහැ. මෙන්න මේ කණ්ඩායම් තුනම පළවෙනි රවුමේ තියන්න හොඳයි නෙමෙයි. තව කණ්ඩායමක් ඉන්නවා අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපිව නිතරම අපේ කාලය කාදම්මින් පොඩි වැඩක් නැති වලට ඇද දානවා. ඔහුට අපේ කාලේ වටිනාකම නැහැ. පුළුවන් තරම් කාලය කාදමදම හැමදාම කාලේ කාදමදම අපි අපේ කාලේ ඕගේ වැඩවලට ඒ සූක්ෂම ලෙස දාගන්න කපටිකම. එවැනි පුද්ගලයන්වත් අඳුර ගන්න ඕන මෙහෙම නිතරම අපේ කාලේ කරනවා නම් නිතරම ඔහුගේ වැඩේම විතරනම් කරන්න හිතන්නේ අන්නේ පුද්ගලයන්ව හඳුර ගන්න. මෙන්න මේ පුද්ගලයන් හතර අපි පළවෙනි රෝමෙන් ඈත් කරාම බොහෝ විට අපිට නිදහස් වෙනවා. ඊට පස්සේ අපිට ඊගාවට අපිට ඉතුරු වෙනවා අපිට කොයි වෙලාවෙත් ඔය කියන දේවල් නැතුව හැමතිස්සෙම පක්ෂපාතීව විශේෂයෙන්ම අමාරු වෙටිච්ච වෙලාවක අපිට කරදරයක් වෙච්ච වෙලාවක අපි ගැන හොයා බලන කෙනා හරි වැදගත්. ඇත්තම කට්ටිය අඳුර ගන්න අපිට මේ අමාරු කාලයක් එන්න ඕන. කරදර කාලයක් එන්න ඕන. එතකොට තමයි ඇත්ත මිනිස්සු අපිට හොයා ගන්න පුළුවන්. අර හොඳට ඉන්න කාලේ හොයා ගන්න බෑ. එහෙම අමාරු වෙටනම කිසිම මේ කොන්දේසි විරහිතව අපි වෙනින් පෙනී සිටින ඇත්ත මිනිස්සු ටික ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ ඇත්ත මිනිස්සු ටික තමයි අපේ ඉදිරි ගමනේදී අරටුව වගේ වැදගත් වෙන්නේ. අර පුහු බොරු කාරය වචන කටින් කියන මිනිස්සු හඳුනගන්න ඔබ ඇත්තත් ඔය අත්දැකීම ඇති. අර අගොල්ලෝ ඈත් කරන්නේ නැහැ ලයිෆ් ටයිම්. ඒගොල්ලෝ කරන්නේ ගොඩක් කලාවට රවුමේ ඈතින් තියෙනවා. පුළුවන් නම් අපිට පුළුවන් වෙලාවක උදව් කරනවා. නමුත් පළවෙනි රවුමට ගන්න බෑ. එතකොට ඔබ වටා ඉන්න පළවෙනි රවුමේ ඉන්න ඥාති වෙන්න පුළුවන්, යාළු වෙන්න පුළුවන්. හරියටම හඳුන ගන්න. බොරු වීරයෝ, බොරු කතා කරන මිනිස්සු, බොරුවට රවටන මිනිස්සු, කපට මිනිස්සු තියාගන්න බෙපා. ඇත්තටම ඔබට ආදරය කරන, ඇත්තටම විශ්වාසවන්ත, ඇත්තටම පක්ෂපාතී මිනිස්සු පළවෙනි රවුමේ තියාගන්න. එහෙම නැත්තම් වෙන හානිය කියන්න බෑ. පළවෙනි රවුමේ තියාගන්න පුද්ගලයන් ගැන නිතර විමසිල්ලෙන් ඉන්න. ඒ පළවෙනි රවුමේ ඉන්න පුද්ගලයන්
තමයි ඔබට දියුණුවට අත දෙන්නෙත් ඒ වගේ ඔබ විනාශයට ලක් කරන්න පුළුවන්. නිසා පළවෙනි රවුමින් පුද්ගලයන් වෙනස් වෙනවා නම් ඒත් හඳුනගන්න. ඔහුන් ඉඳලා වුණ වෙනසක් වත් වෙනවා නම් බලන්න පළවෙනි රවුමින් වෙනස් වෙනවා කියලා. මෙන්න මේ පාඩම ඔබගේ ජීවිත කාලෙටම ඉතාම වැදගත් වෙන එකක්. ඔබ වටා ඉන්න පළවෙනි රවුමින් අය හරියටම ඉන්න. මේ පිරිස ගොඩක් වෙන්නේ නැති වේ සමහරට. හැබැයි ටික වුණාට හොඳම පිරිසක් හදාගන්න ඒගොල්ලෝ තමයි ඉතාම වැදගත් වෙන්නේ. මං හිතන්නේ මේ මුදල පිළිබඳව අපිට හිතන්නට බෑ මේ දහසක් දීලවත් ලක්ෂයක් කෝටියක් දීලවත් ඔය වගේ අදහස් ලබා ගන්න බෑ වෛද්‍යතුමනි. ඇත්තටම බොහොම ස්තුතියි ඔබතුමාට අපිට මේ නතර වෙලා නැවතිල්ලේ හිතන්න අවස්ථාව උදා කරලා දුන්නට. ගොඩක් දෙනෙකුගේ ජීවිතේ වරද්දා ගන්න ප්‍රධානම හේතුව ඕක තමයි. මොකද අපිට අපේ බාහිර ඉන්න ළඟපාත ඉන්න මිනිස්සුන්ගේ බලපෑමෙන් අපේ තීරණ ගන්න ජීවිතේ. අපිට තනියම යම් දේවල් පිළිබඳව හිතන්න තීරණ ගන්න තියෙන ප්‍රමාණය හරි අඩුයි. අනිත් අයගේ බලපෑම ඒකට තියෙනවමයි. ඉතින් ඒ නිසා අපි කතා බහ කරේ අපාවට සිටින පිරිස කොයි වගේද අපිට බලපෑම් කරන්නේ, අය හඳුනාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මම හිතන්නේ මේ ඔබ මීට පෙර මේ සම්බන්ධයෙන් මේ විදිහේ වැඩසටහන් නරඹලා නැතුව ඇති අපේ නාලිකාව නරඹන පිරිස පවා. ඒකයි මම කිව්වේ ෂෙයා කරන්න කියලා මේ වැඩසටහන් හැම එකම තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන නිසා. ඉතින් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ කාරණා පිළිබඳව අපිව දැනුවත් කරන්න පැමිණියාට. ඉතින් හොඳ අදහසක් අපිට ලැබුණා කියලා විශ්වාස කරනවා. තව ඉදිරියටත් මම හිතන්නේ ඔබතුමා මේ වගේ කාරණා සමාජගත කරයි අපිත් එක්ක. ඉතින් බොහොම ස්තුතියි. එහෙනම් උදාර සම්පත් ගුණවර්ධන අපේ වෛද්‍යතුමා ආයුබෝවන් ඔබතුමාට සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අප අවට සිටින පිරිස පිළිබඳව අවධානයේ ඉන්න. මොකද අර ආසන්නම රවුමේ ඉන්න පිරිස තමයි අපිට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාරණා සිහිපත් කරන්න. ඔබේ අදහස් අපිට කියන්න කියන මතක් කිරීමත් එක්ක නාලිකාවත් subscribe කරන්න කියන මතක් කිරීමත් එක්ක අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හිර දවසක්.